Hi, welcome back to my YouTube channel. Hi යාළුවනේ. ඔයාලා දැන්ටම දන්නවද අද අපි කොහෙද යන්නේ කියලා? අපි යන්නේ කොත්මලයි. ඉතින් මොනවද කොත්මලේ බලන්න තියෙන්නේ? එහෙනම් මේ වීඩියෝ එක බලමු. අපි උදේම ගමන යන පිටත් වුණා. ඉතින් මම මේ කියන්නේ යන විස්තරය තමයි කියන්නේ. ඒකේ හුළඟේ සද්දෙන් සැහෙන්නේ නැහැ. ඒ නිසා මම මේ විදිහට වොයිස් ඕවර් කරනවා. මං හරි ආසයි උදේම ගමන් යන්න. මං හිතන්නේ මේ අපි යන වෙලාව 7:00ටත් කලින් වගේ. ඉතින් අර ලස්සන තිර පායන් එද්දී මං හරි ආසයි ඒ වෙලාවට. අපි මේ යන්නේ අපේ අලේගේ ගෙදර. එයාගේ පොඩි වැඩකටත් එක්කම තමයි යන්න අපි ගියේ. ඉවර වෙලා තමයි අපේ කොත්මලේ ගමන පටන් ගන්නෙ. ඉතින් මේ බලන්නකෝ අපි මේ යන්නේ පෙරදෙනේ කැම්පස් එක පාරේ. ඔය කාපාට මල් පිපිලා මාරම ලස්සනයි. අනික උදේම මම හරි ආසයි මේ ටිකට. ඉතින් ඔන්න අපේ වැඩේත් ඉවර වෙලා ඊළඟට අපි මේ යනවා පේරාදෙනින් කොහෙද ගම්පල පාරට දාලා අපි යන ගම. ඊට පස්සේ අපි මේ කන නැවතුණා තැනකින්. අපි උදේට කාලා වේත් අපිට පොඩි බඩගින්නක් තිබුණා. ඒ නිසා අපි දෙන්න ඉතින් කන නැවතුණා තැනකින්. මට මේකේ නම මතක නැහැ. වලින් බලාගන්න බැරි වුණා. මම බලලා කියනවා. මම ඉස්සර වීඩියෝ එකේ දාලා තියෙනවා. කමරි අපි ගත්ත ඉතින් මෙහෙම මාරම රහයි ඒක රෙකමන්ඩ් කරන්න යන්නේ මාරම රහයි කෑම එක නා. ඉතින් අපි දෙන හරි ආසෙන් කෑවා. මට දැන් ඒක මතකෙදි කැලගිරෙනවා. මේක තමයි කඩේ නම. වැලිගල්ලට පොඩ්ඩක් එහා ගල්ගෙඩියාවේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලත් ගිහින් බලන්න. අපි ගම්පල ටවුන් එකත් පහු කරලා දැන් මේ කොත්මලේ පාරට දැම්ම වෙන්න ඕනේ. මැප් එක දාගෙන තමයි ගියේ. ඒ නිසාම ලොකුවට පාරල් ගැන නම් මට මතක නැහැ. හැබැයි මට මතකයි නාවල පිටියේ මාවල වගේම බස් එකක් යනවා දැක්කා. මම හිතන්නේ මේ පාර කොමාරි කොත්මලේ යන පාරේ තමයි අපි මේ ඉන්නේ. ඉතින් මේ කොත්මලේ ගමනේ අපි දැන් ටිකක් ඔලුව තියාගෙන ගියා බලන්න එකක් තමයි ඩන්සිනන් ෆෝල් එක. ඊට පස්සේ කඩදර විහාරේ කොත්මලේ ඩෑම් එක ආයි මොනවාද ගමන ඔය ටික බලන්න කියලා ගියා. බලන්නක අපිට උනදේ දුවනේ කවදාවත් එල්ලෝ කියන පාරේ යන්න එපා. මේ කොහේ පාරක්ද මන් දන්නේ නැහැ. ගල්ලුටත් එක්ක යන්න වෙනවා. ඇටිලා වැරෙන්න යන්නේ. කවදාවත් එල්ලෝ කියන පාරේ යන්න එපා. මැප් එක බලන්න ගියාම හැමදාම අපිට පාර හැරෙනවා. මමනේ පාර කියන්නේ. ඉතින් මට බැන මේ අයියා යනවා දැන්. මේ මොකද වැරදුනේ? ඒක මැප් එකට පිස්සු. කඩදර විහාරෙට ඩිරෙක්ෂන් දාගෙන යන ගමන් තමයි අපිට කොත්මලේ ඩෑම් එක හම්බුනේ. ඉතින් ඩෑම් එක මෙතනින් යන්න බෑ. මැලගෙන් ආවම මැලක උඩට යන්න ඕනේ ටිකක් ටිකට්ස් ගන්න ඕනේ එතනින් කියලා. ඉතින් එතන view point එකක් තියෙනවා. අපි මොකද කරේ එතනින් ටිකට්ස් අරගෙන පොයින්ට් එක බලන්න ගියා. මොකද ඉස්සෙල්ලාම හම්බුනේ කනේ. නෑ ඒකත් බලන්න යමු කියලා ගියා. මේකේ ටිකට් එක රුපියල් 30යි. ඒක අරන් මේ අංකල් කියනවා ඒක අරන් පල්ලෙහා ඩෑම් එක අපි දැක්ක එක ඒක බලන්න යන්න පුළුවන් කියලා කිව්වා. මේක පෙන්නනවා. ඊට පස්සේ අපේ හොය වාහන වල යන්න පුළුවන්ද කියලා. ඒක තමයි කිලෝමීටර් ගාණක් තියෙනවනේ. ඉතින් ඒ අංකල් කියනවා බෑ වා. කියන්නේ අපි එන වාහන වල යන්න බෑ. ගමේ වාහන වල විතරයි යන්න පුළුවන් කියලා කිව්වා. දැන් එලගෙන මාත් එක්ක view point එකට යන්න. අපි දැන් යන්නේ කොත්මලේ ජලාශය මියුසියම් එක බලන්න. එන්නකෝ මාත් එක්ක බලන්න. මේ තියෙන්නේ කොත්මලේ ඩෑම් එකේ ටර්බයින් එක. මේක වල තියෙන්නේ 1985 ඕගස්ට්. සමන කන්දද කොත්මලේ ඩෑම් එකේ view point එකට පොඩ්ඩක් උඩින් තමයි කොත්මලේ මහවැලි මහසෑය තියෙන. ඉතින් ඒ ගමම අපි ඒකටත් ගිහින් එන්න හිතුවා. ඇතර මේක ගැන මම හිතුවේ අයිඩියා එකක් තිබ්බේ නැහැ ඔළුවේ මහවැලි මහසෑය ගැන. අරකන ලොකුට ඔළුවේ තිබ්බේ.
ඉතින් අපි කමක් නැහැ කියලා මේකටත් යන්නම් කියලා හිතුවා. බයික් එකේ යද්දී හුලං සද්ද නිසා වොයිස් එක හරියට ඇහෙන්නේ නැහැ. ඒ නිසා තමයි වොයිස් එක දාන්නේ. අපි කොත්මලේ සෑයට ආවා. මෙතනින් මලුත් අරගෙන මෙතන හෙල්මට් තියන්න පුළුවන් ඒ ආන්ටිලා ගාව. ඉතින් අපි හෙල්මට් එක මෙතනින් තියලා අපි උඩට යන්න පටන් ගත්තා. ඉතින් බලන්නකෝ මාරම In 200 meters, turn left. and මාරම මන් දන්නේ කොහොමද ඒක කියන්නේ. හැබැයි මෙහෙම එදා ඔවසච්චුට වැඩි රස්නේ. ඒ වුණාට සෙනග කවුරුත්ම හිටියේ නැහැ අපි යද්දී. කියන්නේ කවුරුත්ම නැහැ. ටයිල් හරි මොනවා හරි එහෙම. ඒ නිසා ටිකක් පාළුයි. ඒ වුණාට ඒක හරි ෂෝක්. මං හරි ආසයි. හරිම නිදහස් නිස්කලංකයි. හරිම ෂෝක්. ඈ? මේකේ ස්පෙෂලිටි තමයි ඇතුළට යන්න පුළුවන්. මම දැන් හිස් හදලා දිනවා. මම හිතන්නේ ඉස්සර නම් පිරිත් එහෙම දාලා තිබ්බා නිකන් අර 360 ඇහෙන. ඒ අපි කතා කරන එක තමයි ආයෙ ඇහෙන්නේ. මොකද ඔය කරන්නේ? Continue for 1 kilometer. කතා කරන එක සරවුන්ඩ් ඇහෙනවා මෙතන. කවුරුත් නැති ඉඳා ගොඩාක්ම සද්දයි. යහනි බුද්ධං පිරිත් කියන්නේ ලස්සනයි. Meters, turn left. යහනි ඉස්සල්ලාම් පාර බය වුණා. අපි කතා කරද්දී අර දෙවිරු හොව ඇත්තේ වගේ තමයි සද්ද ඇහෙන්නේ. ඒකින්ද මෙයා ගොඩාක් හොඳට බය වුණා. අපි චෛත්‍යයක් ඇතුලේ ඉන්නේ. Continue for 1 kilometer. තාම බයයි මෙයා. ඕම හැදියන්න එපා. මෙතන ආකිටෙක්චර් එක මාරයි. යෝනි යෝනි අනේ මගේ ළමයා බලන්නකෝ. තුතිය යන ගිහින් මල් කඩන්න. පවනේ. අර ලස්සන හොදකට යන මල් තියෙන්නේ. ඒවා ආයක් තිබුණ නැත්නම් මම දන්නේ බලද්දි දුවගෙන යනවා. මම ඒත් බලනවා ඉන්නේ දුවගෙන යන්නේ කියලා. බලද්දි මල් කඩන්නනේ. ඉතින් අපි මේ සෑයේ එළිය ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. කවුරුත්ම හිටියේ නැහැ. මාරම පීස්ෆුල්. හුළඟ එද්දී ඒක මාරයි. අහන්නක ළමයි ඉතින් දුකම හිතන දේ තමයි අපි මෙතනට ආවට පස්සේ තමයි දැනගත්තේ අර කටුදොර විහාරේ තාම ගඟෙන් එළියට මතුවෙලා නැහැ කියලා. ඒකත් අපිට කිව්වේ මේ මෙතන හිටපු අර ආන්ටි කෙනෙක්. එයා අපිට පෙන්නලම කිව්වා මෙතන තමයි එක මතුවෙන්නේ කියලා. ඉතින් ඒක තාම මතුවෙලා නැහැ. ඒ නිසා අපිට යන්න වෙන්නේ නැහැ එතනට. දැන් ඒ හරිය ආමි කැම්ප් එකක් ගහලා තියෙන්නේ. ඉතින් අපි යාළගේ නම්බර් එකත් ඉල්ලන් ආවා. ආයි පස්සේ දවසක යන්න. එතනින් මහවැලි මාසයට දාන තැනම තියෙනවා මෙන්න මේ දෙහදු කඩුල්ල කියලා. ඒක නම් දෙහදු කියන්නේ හාදු දෙකක්. two kisses. කඩුවක් ගැන කියන්නේ. මෙයක් පෙරහුණු මායා රට පිවිසීම. හොඳට කියන්න. වටදොර දැන් ඉතින් ආයේ පැත්තේ බලන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් ඉතින් අපි යනවා. යාළුවනේ අපි කන්න නැත්ත ලස්සන දැනක. ලස්සනයි. ඩෑම් එකත් පේනවා. අපි හැබැයි ඩෑම් එකට පාතින් නේ ඉන්නේ. අපිට ලස්සන විවේකයක් හම්බුන තැනකින් අපි කන්න නැවතුණා. අපි ගෙදරින් ගෙනාව බත් එක තිබුණා. ඒක කන්න අපි නැවතුණා එතන. ඉතින් කාලා එන ගමන් මෙන්න මේක හම්බුණා. අපි මේකත් අපි හිතේ තියන් හිටියේ මේක බලන්න එනවා කියලා. ඒ වුණාට වැඩේ කියන්නේ මේක හොඳටම කැඩිලා.
එතනට යන්න බෑ. අහනුක ඉතින් ඔච්චර තමා මෙහෙ තියෙන්නේ. අරකටත් යන්න බැරි වුණා. අපි මේ දැන් ගෙදර යන ගමන් පාර වැරදිලා ආයෙමත් එකම තැන 3 පාරක් එහෙට මෙහෙට ගියා කියන්නකෝ. අයියෝ. ඉතින් මේ යන පාර මේ අපි ආපු පාරෙන් නෙවෙයි යන්නේ වෙන අපිට මැප් එකේ ළඟ පාරක් ආවේ පෙන්නනවා මේ පාරේ යන ගමන්. මේ ට්‍රිප් එක ගැන කිව්වොත් ඇත්තටම මම මේන්ලි හිතන් ගියේ අර කරදර විහාරේ තමයි මම මහරස්සන් හිටියේ බලන්න. ඒනට අපි දන්නේ නැතුවනේ ගියේ. ඒක තාම ඇවිල්ලා නැහැලෝ මතුවෙලා නැහැ. ඒ නිසා බලන්න හිතන් හිටපු ගොඩක් දේවල් බලන්න බැරි වුණා. අර ෆෝල් එකක් බලන්න හිටියා. ඒක නම් ගොඩක් දුර. ඒ නිසා අපි ඒකට ගියේ නැහැ. ඒකට වෙන දවසක යනවා. ඉතින් එහෙම තමයි ට්‍රිප් එක උනේ. දැන් මේ අපි යනවා මං ආසම තැනකට මේ ෆෘට් සැලඩ් ගන්න මාර වාසය මෙතන මාර රහයි ෆෘට් සැලඩ් එක යාලගේ මම දෙන්න රසම රස ෆෘට් සැලඩ් එක අද එඩිස් දෙන්න බලන්න Hi guys, අපි වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. මොකද අද හිතන් ඉඳපු තැන් දෙකට යන්න බැරි වුණා. මොකද මේන්ලි ගිය අර කඩතර විහාරේ බලන්න ඒකට යන්න බැරි වුණා. ඊළඟට මොකද ඊළඟට අර යන්න බැරිනේ. ෆෝල් එකක් විතර බලන්න ගියා. ඒ ෆෝල් එක ඇත්තට මේක තියන්නේ එහෙ නෙවෙයි. ටිකක් දුරයි නිසා දුරට වෙලා යන හින්දා ආවා අපි. but next එකේ අපි යනවා අනිවාර්යෙන්. අපි හිතන ඇන්ටි කෙනෙක්ගේ නම්බර් එකක් ඉල්ලගත්තා. ඒක තාම ඇවිල්ලා නැහැ කියලා කිව්වා එළියට. වස්තු තියෙන එක. පිළිමේ. but ඒක ආවන් පස්සේ අපි ආයෙත් යනවා. අනිවාර්යෙන් අපි ගේන්න එකත්. ඉතින් bye. Thank you වීඩියෝ එක බලුවට subscribe කරන්න අමතක කරන්න එපා.